අනුරාධපුර ගලහිදිය ප්‍රදේශයේ සිදුවන අපූරු සිදුවීමක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ ගමට ආසන්න ගමක රුවන් කියලා තරුණයෙක් සිටියා. ඔහු වයස අවුරුදු 22ක් පමණ වන හොඳ හැදි දැඩි තරුණයෙක්. දිනක් රුවන් රෑ 10ට පමණ රුවන්ගේ මිතුරෙකුගේ නිවසේ සිට නැවත තමන්ගේ නිවස බලා යන්නට පිටත් වුණා. ගමට යන පාර බොහොම නිස්කලංකයි. දෙපැත්තෙම වගාබිම් සහ පරණ ගස්. තැනින් තැන පාරේ ලයිට් තිබුණත් බොහෝ තැන් අඳුරුවටයි තිබුණේ. රුවන් ගමන් කළේ බයික් එකකයි. ඔහු හෙමින් ගමන් කරමින් සිටියා. ටික දුරක් ගිය පසු රුවන්ට පිටුපසින් අමුතු ශබ්දයක් ඇසුණා. ඒ ශබ්දය කෙනෙක් පිටුපසින් ඇවිදන් එන ශබ්දයයි. රුවන් පැති කණ්ණාඩියෙන් පිටුපස බැලුවා. කවුරුත් නෑ. රුවන් ඒක වැඩිය හිතට ගන්නේ නැතුව ඉදිරියට ධාවනය කළා. ටික දුරක් යන විට රුවන්ට එම ශබ්දය නැවතත් ඇසෙන්නට පටන් ගත්තා. මේ පාර රුවන්ට එය පැහැදිලිවම ඇහුණා. රුවන් බයික් එක නවත්තලා පස්සට හැරුණා. පාරේ කවුරුත් පේන්නට හිටියේ නෑ. වැලි පාරේ රුවන්ගේ බයික් එක විතරයි. රුවන්ට ටිකක් අමුත්තක් දැනුණා. රුවන් බයික් එක ස්ටාර්ට් කරගෙන නැවතත් ගමන පිටත් වුණා. රුවන් ඉස්සරහට යන ගමන් පැති කණ්ණාඩියෙන් පිටිපස බැලුවා. ඔහු දුටුවා කවුරුන් හෝ හිටගෙන ඉන්නවා. කළු ෂැඩෝ එකක් වගේ තමයි ඔහු දැක්කේ. රුවන් වේගය වැඩි කරා. ඒත් නැවතත් පැති කණ්ණාඩියෙන් බලද්දී ඒ ෂැඩෝ එක තව තවත් ඔහුගේ ළඟට එනවා. රුවන්ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තා. රුවන් තවත් බයික් එකේ වේගය වැඩි කළා. ඒත් පුදුම දෙයක් තමයි වුණේ. පැති කණ්ණාඩියෙන් බලනකොට බයික් එකට බොහොම ආසන්නයෙන් මේ ඡායාව ඔහු ළඟට එන බවයි. ඒක දුවලා එනවා වගේ පේනවා. ඒ මිනිස්සෙක් වගේ පෙනුනත් මූණක් නම් පෙනෙන්නේ නැහැ. රුවන් එකපාරම බයික් එක නවත්තලා පස්ස හැරුණා. ඒ වෙලාවේ කවුරුත් පිටුපස පෙනෙන්නට හිටියේ නෑ. හිස් පාරක් රුවන්ට හිතා ගන්නට බැරි වුණා. එක පාරටම රුවන්ගේ ෆෝන් එක රින් වෙන්න ගත්තා. අඳුරන්නේ නැති නම්බරයක්. රුවන් කතා කළා. ෆෝන් එකේ හෙමින් හඬක් ඇහෙනවා. පස්ස බලන්න එපා කියලා. රුවන් හොඳටම බය වුණා. ඔයා කවුද? ඒ හඬ කියනවා රුවන් ඔයා දැන් බැලුවා නේද කියලා. එකපාරටම රුවන්ගේ බයික් එකේ ෂීට් එක තද වෙනවා වගේ දැනුණා. කවුරුන් හරි පිටුපසින් වාඩි වුණා වගේ රුවන්ට දැනුනේ. රුවන් හොඳටම බය වුණා. ඒත් සමගම රුවන්ගේ ෆෝන් එකෙන් ඇහෙනවා රුවන්ට කියනවා දැන් මම ඔයාගේ බයික් එකේ ඉන්නේ කියලා. එකපාරම රුවන් බයික් එක දාලා දුවන්නට පටන් ගත්තා. ආයෙත් පස්සනන් බැලුවේ නෑ. ආලෝකයක් සහිත නිවසක් පෙනෙන තෙක්ම රුවන් දුවන්නට වුණා. හමුණු පළමු නිවසට රුවන් ගිහින් කතා කළා. ගෙදර මිනිසුන් දොර ඇරියා. රුවන් සියලුම විස්තරේ එම මිනිසුන්ට කිව්වා. මේ වෙලාවේ අපි ඒ පැත්තට නොයායිමු. හෙට උදේ වෙනකන් ඔයා මෙහෙ ඉන්න. අපි උදේට ගිහින් බයික් එක අරන් එමු කියලා. ඒ ගෙදර මිනිසුන් කියන විදිහට ඒ පාරේ රාත්‍රී 10න් පස්සේ කිසිම කෙනෙකුට ගමන් කරන්නට බෑ. බයික් වල යන අයට පිටිපස්සෙන් කවුරුන් හෝ නගිනවා දැනෙනවා. පයින් යන මිනිස්සුන්ට දැනෙන්නේ Tamanගේ පිටුපස ගෑවි නොගෑවි කවුරුන් හෝ පිටුපසින් එන බවයි. එම නිසා මෙම ගමේ මිනිසුන් රාත්‍රී 10න් පස්සේ මෙම පාරේ තනිවම නම් යන්නේ නැහැ.